හෙලෝ කොහොමද ඔයාලට මං අද කාලෙකට පස්සේ හදනවා තුඹ කරවිල කරියක්. මේක හදන්නේ ගමේ රහටමයි හදන්නේ. බලමුද අපි එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම මම තුඹ ටික නටු ටික කඩාගෙන වතුර එකකට දාගන්නවා. මේක සෝදලා ඉවර කරගෙන තමයි අපි මේක කපා ගන්න ඕනේ. මේව කපලා සෝදන්නේ නැහැ. ගෙඩි පිටින් සෝදලා තමයි මේ ටික කපා ගන්නෙ. මම දැන් ඔක්කොම ටිකේ නටු ටික කඩලා වතුර එකකට දාගත්තා. දාගෙන ඉවර වෙලා මම මේ තුඹ ටික හොඳට සෝද ගන්නවා. මේව හැමදාම හැමතැනම තියෙන කෑම නෙවෙයි. ඒක නිසා මේවා කලාතුරකින් තමයි කැවෙන්නේ. ඒ නිසා බලන්නකෝ ඔයාලත් හදාගන්නකෝ මේක ගමේ රහට කිරි රහට. මේක හරිම රස කෑමක්. මම දැන් තුඹ කරවිල ටික හොදගත්තා. හොදගෙන මම මේක කපා ගන්නවා. මේ පොඩි ගෙඩිය කෑලි 4කට කපා ගන්නවා. බලන්නකෝ. එකට කපලා අනිත් පැත්තට මම කපා ගන්නවා. මේ විදිහට මම තුඹ කරවිල ටික ඔක්කොම කපා ගත්තා. මම මේක ඉස්සෙල්ලා ලුණු මිරිස් සුදු ලුණු රම්පේ කරපිංච ටික ඔක්කොම තෙලට දාලා අරගෙන තමයි තුඹ කරවිල ටික තෙලට දාලා කිරි වලින් තඹ ගන්න යන්නේ. බලමු දේනම් අපි කොහොමද ඒක කරන්නේ කියලා. මම ඒකටම ඕන කරන අමු මිරිස් ලුණු තක්කාලි මම අද තක්කාලිත් දානවා මේකට. ඒ ටික ඔක්කොම මම කපා ගන්නවා. ඒ ටික එකවර කපා ගත්තාම මට මේක තෙලේ දාගන්න ලේසියි. තක්කාලි ටිකත් පොඩි කෑලි වලට මම කපා ගන්නවා. මම මෙච්චර නම් තක්කාලි දාන්නේ නැහැ. මම අද උයන කෑම අනිත් කෑම වලටත් එක්ක තමයි ලුණු මිරිස් තක්කාලි කපා ගත්තේ. මම මෙච්චර තක්කාලි දාන්නේ නැහැ. මම ඒ තුඹ කරවිල මාළුවට තක්කාලි ගෙඩියක් වගේ තමයි දාන්නේ. සුදු ලුණු ටිකකුත් මම පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ මම ඒකට අවශ්‍ය පහේ ටික දාගන්න යන්නේ. මම ඒකට දාගන්නවා ඉස්සෙල්ලා බෙදපු 3-5 කුඩු ටික. අමු 3-5 කුඩු ටිකකුත් මම දාගන්නවා. කහ කුඩු ටික. මිරිස් කුඩු ටික. කුරුදු කුඩු ටිකකුත් මම ඒකට එකතු කරගත්තා. ඒකට මම අවශ්‍ය පමණට ලුණු දාගත්තා. බලමුද අපි දැන් මේක කොහොමද උයාගන්නේ කියලා. මම වළඳක් රත් වෙන්න තියලා ඒකට දාගත්ත තෙල් ටික. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට දාගන්නවා අබ ඇට සහ උළුහාල් ඇට ටික. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සුදු ලුණු. සුදු ලුණු ටික නම් තෙලේ බැදෙන්න ඕන. සුදු ලුණු ටික රන්වන් පාට වෙනකන් තෙලේ බැදුනහම ඒක සුදු ලුණු වලින් 아무තු සුවඳක් එනවා. ඒකට රම්පේ කරපිංචත් එකතු වෙන්න ඕනේ. දැන් අබ ටික පුපුරලා එනකොට මම සුදු ලුණු ටික එකතු කරගත්තා. ඒකට මම රම්පේ කරපිංච ටිකක් දාගන්නවා. ඒකටම මම අමු මිරිස් ටිකත් එකතු කරා. ලුණු ටිකත් එකතු කරගෙනම මම මේක තෙලේ පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න දෙනවා. ටික වෙලාවක් මේක තෙලේ ටෙම්පරාදු වෙන්න දෙන්න. ඒ ටෙම්පරාදු වීගෙන එනකොට මේකෙන් සුවඳක් එනවා. ඒ වෙනකන් අපි තෙලේ මේක ටෙම්පරාදු කරගමු.
ටික වෙලාවකට පස්සේ අපි කපාගත්ත තුඹ කරවිල එක මේකට එකතු කරලා ලිපේ වලදි තිබිච්ච මිශ්‍රණෙත් එක්ක මේක කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම මේකට තක්කාලි ටික එකතු කරගන්නවා. අද මම මේක තඹගන්නේ වතුරෙන් නෙවෙයි. මම මිරික ගත්ත කිරිවල මිටි කිරි ටික අයින් කරලා දිය කිරි ටික තියාගත්තා මේක තැම්බෙන්න දාන්න ඕනේ හින්දා. මම අද මේක තඹ ගන්නවා දිය කිරි ටිකක් දාලා. දිය කිරි ටිකක් දාලා මේක පොඩි වෙලාවක් මුඩෙන් වහලා තිබ්බහම මේක තැම්බෙනවා. ටික වෙලාවකට පස්සේ මේ තුඹ ටික තැම්බිලා තියෙනවා. මම මේකට එකතු කරගන්නවා උම්බල කඩ ටික. මේ වෙලාවේ තමයි මම මේ උම්බල කඩ ටික මේකට එකතු කරගන්නේ. ඒකලා මම මේක උම්බල කඩ ටිකත් එක්ක මිශ්‍ර කරගන්නවා. ටික වෙලාවක් මූඩයෙන් වහලා තියලා මිටි කිරි ටික දාගන්නවා. බලන්නකෝ ඒකේ ලස්සන පාටක් තියෙනව නේද? දැන් මම ඒකට මිටි කිරි ටික දාගන්නවා. මිටි කිරි ටික දාලා ටික වෙලාවක් මම මේක වහලා තියෙනවා. මේක රස ගොඩාක් හොදි වගේ නෙවෙයි. මේක රස මිටි කිරි ටිකත් එක්ක මඩේ තැවරුව වගේ ගන්න පුළුවන් නම් මේ තුඹ කරවිල එක මාර රසයි. දැන් බලන්නකෝ ඒක. දැන් නම් ඒක හැදිලා ඉවරයි. මට ලිප් ඔෆ් කරගන්න පුළුවන් දැන්. මේක හරිම රස කෑමක්. ඔයාලත් හදලා බලන්නකෝ. ඔයාලා හදලා බලපුවා ඉන්නවා නම් මට පල්ලෙහෙන් මේකෙන් කමෙන්ට්ස් කරන්න. වෙන විදිහකට හදනවා නම් ඒත් මට කමෙන්ට්ස් කරන්න. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ආදරෙයි මං.